හලෝ ගාච් ඉතින් ඕන අද ගැනල තියෙනවන් කර්ස් of ග්‍රන්මා වීඩියෝ ගේම්පලේ වීඩිය එකක් ඉතිං අද මම මේක ගේන්න විශේෂ හේතුවත් තියෙනවා මගේ ඒක කියනවද නැද්ද කියලා මේ බලාගෙන ඉන්නේ හරි මගේ මේ අතුළටම ගිහින් කියන්නංකෝ මේ තින් ඉන්ට්‍රෝක අනේ මේ ගේම් ප්ලේකට ගයිස් ඇයි වියස් දෙන්න ඇත්තවාලා හරි නරකයිනේ විශේෂෙන් මතක් කරන්නත් ඕන තව දෙන්නෙක් ඕන අපිට 50 ගහන්න 50 කියනෙවේ හරි දැ 50 සබ්ස්ලා 50 ගහන්ඩ මන්ටක් ගානකින් යන්න ඉතින් වාලා මට උදව් කර කියල හිතනවා අපි ටක් ගාල 100ත් ගහමු මට ගේමින් ලැප්පයක් ගන්න අදහස අතෑරිය ගයිස් ඉතින් මම තේරණය කරා ගේමින් පිසි එකක් ගන්න හරිද ගයිස් ගේමින් පිසි හොදයි කෙලෙක් තුන මට කට්ටියත් කියනවා ගේමින් පිසි එකක් ගනින් කියලා ගෙමින් ලැබ් ගණ්ඩ එපා කියනවා ගයි සරිද හැමෝ වගේ ඉනවන් ගේමින් ලැප්පක් ගන්න කියල හිතුවා අපි හම ග්‍රෑන්් මාට අතල්ල එකක් දෙමුද වරෙන් යකෝ මෙත ග්ලාස් තියෙනවානේ තව ගලත් තියෙනවා ඒ අයිබංගේ අපි කෙන්න ඇත හරිය මේකෙන් මේ සරලෝම කිව්වොත් මේ ගල්බලින් තිය කියන්නේ ගල් අපිට ගහන්න පුළුවන් ආමං විශේෂ හේතුව කියලෙන්නකෝ ඉතින් මේ වීඩිය එක මගේ බර්ධය ස්පෙෂල් වීඩිය එකක් ඒගැන්න අද මගේ බර්ධයක ජූන් 30 ඉගැන මගේ බර්ධක ඉතින් මගේ බර්ධය ගිෆ්ට එකට ඔයාලා මට පොඩි උදවක් කරයි කියල හිතනවා ලයික අදර් කමෙන්ට අදාලා සබස්ක්‍රයිබ් කරයි කියල හිතනවා මම අනේ ගයිස් අනේ ඔය ටික කරල දෙන්න ගයිස් හරිකවන්න අපිය ග්‍රෑන් මාට ආතල් හැදෙවුණේද කොයි බං ඒ ගෑනි මේ පැත්තේ දොර ඇරලා හරිද සාමාන්‍ය මේ පැත්තේ දොර ඇරලා තියෙන්නේ Book of the Dead ඒ මොකක්ද බංගි දොරවල් ඇල්ලා තියමු ආවොත්තෙම හොයාගන්න පුළුවන් මේ පැත්තේ එලින්ට යන්න පුළුවන් මාරශයෙන් හෙක්කම් එක ගැව්වා මෙතනත් චොට්කන් කැල්ලත් තියෙනනේ මේක මොකක්ද බවින්න මේ දමෝන කරන්නතවා කවන්න අපි තියාගමුණේ ෂෝඩ් ගන් බට් එක වැඩන්න නැතිේ කියලවං හිතනවා අඩේ මේක මොනාද කරන්න දීන කිය මන් දන්න ඇබ සිරාල අම්මට හික්කඩුවම යනවා අර කෑනියනවා අර කෑනිය නව දුව පන්දුව 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 එනවා දෙනවාද එන්න ගල්ලලින් ගහලා අලු අපි ආතෙල් එක්ක අඩු ග්‍රන්ම අවරෙන්කු අපි මෙතනීමු ග්‍රෑන්් මානක එක ගියානීද තව පොඩ්ඩෙන් පෑගෙනාව අඩු සද්ධය අඩිය නොහැ හෙන්ඩ එන්න පෝඩක් කිපෙමු මෙතෙන්ට ගෙන්න්න හමුත බං අපි ග්ලාස් කෑල්ලප්පා කර මෙමනාද එන්නන්න එන්න එබ
ආච්චිට හාල් කරනවා ඵලයන් යකෝ ඇතුළට. අම්මට යකෝ කෙලියා නේද තාපෙටම අයියෝ මූ යන්නේ බං ඇතුළට. අපරාධේ ගලෙන් ගහන්න තිබ්බා නේද? ඒ කියන්නේ අපිව දැක්කහම එකපාරට ඇස් රතු වෙනවා බං. හරි මේ පැත්තෙත් හොල්මනක් ඉන්නවා ඒකිත් එක්කම බෑ බං. ඒකිට ගල් වලින් ගැව්වහම බීම දිගේනවා බං. අපි ග්‍රැනීට මාතල් එකක් දෙමු සුපුරුදු පරිදි. ඉතින් මං ග්‍රැනී ගේම් ප්ලේ එකක් ගේන්නද ගයිස්? ඔයාලම තීරණය කරන්න. අම්මට ආයෙත් එනවා දූපන් එනවා නේද? ගහපා. ඒකිට වදින්නේ නැහැ නේ බා. මේකෙන් ඇකිව ඩිස්ක්‍රැක් කරන්න ඕරුවන් බා. දැන්නේ වන්දන්න. අයියෝ අපරාධ බං ගඩොලත් ගියා. තෑම තමයි නේද? පලඩෝ යන්න. මොකෙද දුවපන්. අනේ පලයංකොවා. තව එකක් තියෙනවා ගයිස්. ඉතින් මට වගේම අපේ මගේ යාළුවෝ දෙන්නටත් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් අරක් දාලා එක්කෙනෙක් විස්පොන් අනිත් එක්කෙනා ආදිත්‍ය ප්‍රෝ ගේමින් උන් දෙන්නටත් සබ්ස්ක්‍රයිබ් අරක් දාලා යන්න. ආදිත්‍ය ප්‍රෝ ගේමින් ඉංග්ලිෂ් වලින් තමයි channel එක කරේ. ඌ ඊට පස්සේ සිංහල වලට මාරු වුණා. දැන් ඌ සිංහලෙන් වීඩියෝ දාන්නේ ආයේ බස් සිමියුලේටර් එහෙම දාගහනවා ඌ. ශ්‍රී ලංකන් බස් සිමියුලේටර් මොකද්ද මන් දන්නේ නැහැ. හෙද්දක් ගැහුවා ඌ. ආයේ විස්පොන් ඉන්නවා ඌ නම් බැටල් රොයල් ගේම් පිස්සෙක්. ඌ FF බ්ලඩ් ස්ට්‍රයික් ඒ වගේ තමයි දාන්නේ. උන් දෙන්නගේ චැනල් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ග්‍රැනී ඉන්නවා. මේකිට කන් ඇහෙනවනේ බා. යකෝ වයසයි නම් වයස ඉදිරියට හිටපන්කෝ බා. හරි දක් කරන්න එන්නේ. එල්ලි බීච්. ඒක උඩට ගියා. ඒ කියන්නේ අපි මෙහෙට යමන්න. ඒක උඩට ගියා අපි මෙහෙට යමු. දුපා. අඩෝ මෙහෙතනිනුත් එළියට යන්න පුළුවන් බා. උඩ දොර වහපන්කෝ. අඩෝ එළියට ගියාද? පැන්නද මං? පැන්නද? පැන්නලා නෑ බං තාමචි. හරි බං මට යාළුවෙක් කිව්වා මේ කෑල්ල. බයිබරයක් කෑගෙන මොනා කරන්නද බං? මෙතන ජෙනියක් තියෙනවා කිව්වා. ජෙනියට මේ ෆියුල් දාන්න ඕන කිව්වා. ෂොට්ගන් පාර්ට්ස් දාන්න තියෙනවා කියන්නේ මෙතන. අම්මට සිරි මෙතන මේකක් තියෙනවා. දාපිය යකෝ පැහැත්තකට. තුවක්කුව ගනින් තුවක්කුව අන්න ගන්න එක හම්බුණා. අඬෝ තියන්න පුළුවන්ද බා? බුලට් තියෙනවද? බුලට් 4ක් තියෙනවා බා. හරි දැන් බය නෑ යකෝ. වරෙන් යකෝ ග්‍රැනීද යකෝ. මැට්ඩා කවුද යකෝ ග්‍රැනීද? වරෙන් යකෝ තියනවා යකෝ ඔළුව කුඩු වෙන්න තියනවා යකෝ. අපි ජනලෙන් බල්ලා සේවර යමත්. වරෙන් යකෝ කවුද වැට්ඩා කවුද? අනේ මුකුන්ද මෝ. යමනේ අපි ෂේපට ග්‍රැනීව මෙතෙන්ට ගෙන්න ගමු. හරිද? අර ග්ලාස් කෑලි පාගලා ඊට පස්සේ තියමු. වරෙන්කෝ. ඒම් එක හොයාගත්තා. එක විදිහකට හිටපන්. අඩෝ ඒකිට 3-4ක්ම තියන්න ඕන බා. අම්මෝ යකෝ. උන්න ඔක්කොම ඉවරයි ඒකිට තියලා. ගියේ හේ බෝයි. හරි ඉවරයි.
අඩෝ ෂේක් විතරක් බං ගැහුවනේ අපරාධ මම පිස්ටල් එකේ උන්ට ඔක්කොම ඉවර කරගත්තේ බං හරකෙක් වගේ දැන් පිස්ටල් එකට බුලට් කොහින්ද බුලට් අඩෝ උඩ ලූට් තියෙනවා නේද බං හෙන කැටියා අයියෝ මේක ඇනිත් එක්කන්නම් බෑවා මොනුක් කරන්න රෙද්ද එකට හැබැයි අයියෙන් දුවන්ඩ බෑනි ඒක අපිට වාසියක් මේ බල අපි දුවන එක බලපං අම්මට මේක නම්මා මොන සත්ව ගෑනියක්ද දන්නේ පැල්ලි මේ අපි කෞච්චලා ගියාම මං හිතන්නේ නෑනේ උන්ට සද්ද ඇහෙන්නේ නැද්ද කොහෙද බං අපි කෞච්චලා ගියාම ඔළුව වැදුනා නේද විත්තිය අපි හෙල්ත් එක බහින්න නැහැ නේද හෙල්ත අපෝ අර පැත්තේ ගෑණි නම් මට පෙන්නන්න බැරි ඔකිත් එක්කම් බෑවම් මම මේකෙන් YouTube එකේ ටියුටෝරියල් ටිකක්වත් බලන්න ඕන බා බලලා ගේන්නම හරිද එතකන් ඉතින් මේක බලමු නේද අපි ආතල්ලි මේ ඇක්ස් එකෙන් මොනවද දන්නේ නේද බං කරන්නේ බයික් එක්ක සද්දයක් ඇහි ගණන් ගන්න එපා find pillars to cut the chain ඇක්සෙන් කපන්න වෙයි තියන්නේ මේක අරින්න පුළුවන්ද අනේ රෙද්දන්නේවා පිලර්ස් හොයාගනින්න ඔන්න දැන් මල පැනගෙනනවා ඒ බ්‍රික් එක ගන්න පුළුවන්ද අඩෝ ගන්න පුළුවන් නේද අඩෝ බ්‍රික් එක ගත්ත බං අඩෝ මගේ කය මේකේ ග්‍රෑන්ඩ් මාට වදින්නේ මේක හරිද අපි ආයෙත් සැරයක් try කරලා බලමු කොයි බං එක අයියෝ මේ ගෑනිත් එක්කම් බෑ බං ඒකිට වදින්නේ නැහැ බං ගලයකිට වදින්නේ නැහැ බං ඉවරයි නේද මගේ දවස් ටික අනේ තව එක දවසක් තියෙනවා අනේ මේකවත් ලස්සනට ගහන අනේ ලස්සනට කන්න ඕනේ නෑ නේද ආය යමන් බං මෝනක එහෙම නැද්ද හරියට බයි ජීවත් වුණොත් ඉන්නේ ගෙවල් වල ඒක උන්ට කිය රට නෑ උන්ට කිය ගෙදර වරෙන් හෝ ඇයි ඒ සීන් නෑ තුබ අර ගෙහෙනි හතින්ට යනවා නේද දැක්කේ නැද්ද බං අර මෙතන රෙද්දක් කරන්න ආතල්ලයක් ගමුද බං මම මේක ඉවර කරන්න වෙනම එපියක් ගේන්නම් හරිද ගායිස් මේක හරි පිළිවෙලට ෆාස්ට් රන් එකක් කරන්න ඕනේ හරිද මං ආතල්ලයක් ගන්න අයියෝ මේ මොන රෙද්දක් වෙනවද දන්නේ හරි ඔය කියන්නේ උඩට ගියා කියන්නේ අපිට මේ කාමරේට යන්න මට උඩට යන්න බයයි අර කැතුළට යමන් ආයෙත් අපි ඒක ඇතුලේ මොනවද බන් දෙන්නේ අඩෝ තව මෙහෙට යන්නත් තියෙනවා නේද අනේ බා අනේ මගේ කට මේ ගෑනිට මේව හදන්න කොහෙන්ද මං සල්ලි මට එන ප්‍රශ්නයක් බං එක කොහොමද කොහෙන්ද මං සල්ලි මේ ගෙවල් හදන්න
මේ ගේම් වල මොනවද මන් දන්නේ නැහැ බා. මට යාළුවෙක් කිව්වා ජෙනියක් තියෙනවා කියලා. ජෙනියට තමයි මේ තෙල් දාන්න ඕන බා. හරිද? ඒ ජෙනිය කොහෙද තියෙන්නේ කියලා මට මතක නැහැ. ඌ කිව්වා වගේ මට මතකයි ජෙනිය තියෙන්නේ එල්ලි එකද කොහෙද කියලා. ජෙනිය තියෙන්නේ උඩද කොහෙද කිව්වා. හරිද? ඉතින් මට යන්න බෑ බා. අපි පොඩි ට්‍රයි එකක් දෙමු දෙනේ. ට්‍රයි එකක් දීලා බලමුකෝ උඩට යන්න. යසලින් ගත්තා. තව එකක් තිබ්බා පල්ලෙහා. පල්ලෙහාද උඩ මන් දන්නේ නැහැ බං මට මතක නැහැ. කමන්නේ. කම අම්මට ආංග්‍රේණී අතනම දැක්කොත් නම් ඉවරයි ඈ. ඵලයන්කෝ මං ඵලයන්. අන්නේම ඵලයන්. සිරි වරදුන ඵලයන් යන්න. නෙමියන්කෝ. අයි ගෑණි අර හෙට ගියා අපි යමන් උඩට. ඒ උඩත් කාමර තියෙනවා යකෝ. ඒ වලොක් හරියට හරි කෙලි වගේ මට ඇවිල්ලා. මේකද නෑ මේකේ නෑ. ලොක් මේක ඇරලා අඩෝ මේක හොටල් එකක් වගේ නවා. අපි මේ කාමරයට ගිහින් ඇංගිලිමු හරිද? මේ මොකද්ද මම්මි? අපි පොරව දාමුකෝ පැත්තකට. අම්මට ෂොට් ගන් බැරල් යන්න. මේ දාන සද්දෙත් එනවා බං එහෙම හරියට. මේ කොහෙද ඉන්නේ කියලා බලාගන්න බැරිද? ආයෙකින් පිටිපස්සට බලන්න. පිටිපස්ස බලන්න පුළුවන්. උඩට ඇවිල්ලා නැද්ද බං? අම්මට හික්කඩුවම යනවා. අයියෝ ෂිට් අබ්බා. අඩෝ ඉසිලාට මන් දැනගන ගියේ නෑ බා. කමන්නේ. සැලෙන්නේ නෑ බා. එහෙනම් අදට ඇති කියලා මං හිතනවා. ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බං. හරිද? අනිවා මගේ බර්ත්ඩේ එක ඒ ගිෆ්ට් එක මට ඇති. බයි එහෙනම් බයි.